හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ YT channel එක දැන් මම යාළුවෙක්ට දීලා තියෙන්නේ මම පටන් ගත්තා brother කියලා channel එකක්. අද ඉතින් මම ගෙදර තනියෙන් ඉන්නේ කවුරුත් නැහැ ගෙදර. ඔක්කොම කට්ටිය නංගිව පන්ති ගිහිල්ලා. ඉතින් අද ගෙදර ඉන්නකොට කරන ආතල් වැඩ ටිකක් තමයි ඔයාලට ගෙන්න යන්නේ මම මගේ channel එකකින්. අර YT channel එක තියෙනව නැතුවම නෙවෙයි. මේක මම පටන් ගත්ත අලුත් channel එක brother. subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකෙන් හම්බෙමු. හෙලෝ යාළුවනේ මේ දැන් හදන්නේ ගිය අතු ගන්න තමයි. ගිය අතු ගන්නවා අපි ටස් කරලා ගිය අතු ගාලා දාන්නේ නා. ළඟ නැහැ අපි ගිය අතු ගන්න. අපේ YT channel එක subscribe කරලා තියාගන්න. ඒක නෑ නෙවෙයි. ඒක තියෙනවා. ඒක අපි දැන් පොඩ්ඩක් කරගන්න තියෙන්නේ යාළුවෝනේ. ඒක අපි හැමෝම තනිතනියෙන් channels පටන් ගන්න තියෙන්නේ චතු බ්‍රෝ කියලා අපි පටන් ගත්ත channel එක. තාම අපි කැමරා මල්ලි තාම පටන් ගත්තේ නෑ channel එක. මම පටන් ගත්තා ඉතින් අපේ brother channel එක. පොඩ්ඩක් නගලා ගන්නවා. හිතෙනවා. ඔයාලා හිතන්න එපා මේ subscribe 100ක් ගාලා අපි ටැග් ගාලා channel පටන් ගන්නවා කියලා. ඒක අපේ group channel එක අපි දැන් ඉතින් කරන channel එක අපේ මේක. අපි මේක කරගෙන යන්න බලන් ඉන්නවා. යාළුවනේ මම අතු ගාලා එන යාළුවනේ මම අතු ගාලා ටැග් ගාලා එනවා. ඔයාලා ඔහොමම ඉන්න. හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ YT channel එක දැන් මම යාළුවෙක්ට දීලා තියෙන්නේ මම පටන් ගත්තා brother කියලා channel එකක්. අද ඉතින් මම ගෙදර තනියෙන් ඉන්නේ කවුරුත් නැහැ ගෙදර. ඔක්කොම කට්ටිය නංගිව පන්ති ගිහිල්ලා. ඉතින් අද ගෙදර ඉන්නකොට කරන ආතල් වැඩ ටිකක් තමයි ඔයාලට ගෙන්න යන්නේ මම මගේ channel එකකින්. අර YT channel එක තියෙනව නැතුවම නෙවෙයි. මේක මම පටන් ගත්ත අලුත් channel එක brother. subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකෙන් හම්බෙමු. හෙලෝ යාළුවනේ දැක්කනේ මගේ වැඩ සට ගාලා මස් කරලා දැම්මේ. විලෝ දෙයක් නෑ ආයිති නේ. කිසිවක් නෑ. ආම්බ්‍ර දෙක මාස් කරලා තියෙන පටස් ගාලා මම වැඩ ආයේ දන්නවනේ ඔයාලා. මේ ඇදවල ඔක්කොම කාමර ඔක්කොම මාස් කරලා තියෙන්නේ අපි. දයන්නේ භයානකම දේ කරන්න. කුස්සිය කියන්නේ ලෝකේ තියෙන අමාරුම දේ. මේ කුස්සිය අතුපතු ගන්න තමයි යන්නේ. එහෙනම් කුස්සිය වීඩියෝ එකෙන් හම්බෙමු. අනේ වැරදුනා. අර කුස්සිය වීඩියෝ එකෙන් හම්බෙමු. ඔය යාළුවනේ ඔය ඇවිල්ලා තියෙන්නේ දැන් කුස්සිය අස් කරන්න තමයි. මං කියවනේ යාළුවෝ ලෝකේ තියෙන එපාම දේ තමයි කුස්සිය. අනික අස් කරන්න ගියාම ලිපක්. ආ ඉතින් ආයි මොන කතාවද? ලිපේ අලු ටික අරන් දානවා කියන්නේ ගෑස් තිබිලා ලිප පාවිච්චි කරනවානේ අපි. නේ ඉතින් ලිප අස් කරගන්නත් සටස් ගාලා. ඒ ලිපේ දර කෑලි ටික අහක් කරලා දෙකි මේ අලු ටික අස්පස් කරන්නත් ඕනේ. ඊට කලින් බලම් මොකුත් අපිට හොදන්න නෑ. මේ එහෙනම් ඉතින් මම ලිපස් කරපු වීඩියෝ එකෙන්ම එන්න ආයේ. මේ අදට සීන් එක ඉවරයි මේ. මට පන්සල් යන්න වෙලා තියෙන ටක් ගාලා එහෙනම් අදට සීන් එක ඉවරයි මේ. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු අපි. පස්සේ දානවා ෆුල් වීඩියෝ.